Hello friends, ඉතින් ඔයගොල්ලන්ට පෙන්නන්න යන්නේ Mitsubishi Triton Athlete එකේ 20යි 26 මුලින්ම ලංකාවට ආපු කැබ් එක මගේ පිටිපස්සේ තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මම තමයි ලංකාවේ පළවෙනි Mitsubishi Triton review එක කරේ. ඔයගොල්ලෝ බලලා නැත්නම් ගිහලා බලන්න මගේ channel එකේ තියෙනවා. ඉතින් 20යි 25යි 20යි 26යි හැමදේම එක වුණාට පුංචි වෙනසක් තියෙනවා. ඒක මොකක්ද කියලා පෙන්නන්න යම් මාත් එක්ක. මේකේ තියෙන එකම change එක ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ පැනල් ටික කලින් ආවේ පියානෝ බ්ලැක් ෂයිනි ෆිනිෂ් එක. මේක නිකන් එක මෙට්ලික් කලර් එකකින් ඇවිල්ලා තියෙන්නේ මැට් ෆිනිෂ් එකක් එක. ඒත් එකම අපේ සෙන්ටර් කන්සෝල් එකට ගියොත් ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ විදිහට සිල්වර් කලර් වගේ මැට් ෆිනිෂ් එකක් ඇවිල්ලා තියෙන. ඉතින් මගේ වීඩියෝ එකේදී මම ඔයගොල්ලන්ට කිව්වා අර පියානෝ බ්ලැක් එක ලස්සන වුණාට ටිකක් මේන්ටේන් කරන්න අමාරුයි කියලා. මම හිතන්නේ ඒකෙන්ද කොහෙද ඒගොල්ලෝ මේ ඩිසයින් එක අප්ඩේට් කරලා එවලා තියෙනවා. ඒත් එක්ක මේක පිටිපස්සට ගියොත් ඒ විදිහටම මේ ඩෝ හැන්ඩල් එක ගාව ඩිසයින් එක අප්ඩේට් කරලා තමයි එවලා තියෙන්නේ.